අයිබෝන් ඔයාල මේ ගුතුරන්නේ ජොප්‍රසල්ක YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න ඉතින් අද මම මේ වීඩියෝෙන් ගෙනාවේ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සඳහා මෙන්න මේ දිනවල තනතුරු පුරප්පව රැසක් කිරීමට ආයුධම්පත් කෙඳලා තියෙනවා. ඒ පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ ගෙනාවේ. වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාම ජොප්‍රසල්ක YouTube channel සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඊට හැපෙත් තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා ක්ලික් කරලා තියාගන්න කියලා. අපි එහෙනම් බලමු මොනවද මේ තනතුරු පුරප්පවල කියලා. අපිට මෙහිදී පළවෙනි දක්වා තියෙන තනතුර තමයි ඖෂධ වේදී පහළ ශ්‍රේණිය තනතුර. මේ තනතුර සඳහා අවශ්‍ය සුසුකම් ගැන කතා කරොත් සුසුකම්ලත් ඖෂධ වේදිකයෙකු වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් පිළිගනු ලබන සහතිකයක් ඔයාලා ලබා තියෙනවා කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. මේ තනතුරට දාන වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලා මාසික රුපියල් 51095ක මුදල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනාසම රුපියල් 60575 දක්වා මාසික වැටුප් ගන්න පුළුවන් බව තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර බඳවා ගැනීම සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂාවෙන් කියලා තමයි දක්වලා තියෙන්නේ. මේ තනතුර දාලා වයස සීමාව ගැන කතා කරොත් වයස අවුරුදු 18ට නොඅඩු හා වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අපිට මිලන දක්වා තියෙන තනතුර තමයි කළමනාකරන සහකාර තනතුර ගබඩා බාරකරු වශයෙන් තමයි මේදී බලාගෙන සිදු කරන්නේ. තුන්වන ශ්‍රේණිය තමයි මේදී බඳවා ගැනීම සිදු කරන්නේ. මේ තනතුර දාලා සුසුම් ගැන කතා කරොත් අපොත සාමාන්‍ය පෙළ විභාගයේ පාස් සඳහන් විෂයන් වලින් සම්මාන සාමාන්‍ය සහිතව විෂයන් 6කින් ඔයාලා එක්වරකදී සමත් වී තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සම්මාන සාමාන්‍ය තියෙන ඕන විෂයන් තමයි සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව එක් භාෂාවට වඩා සම්මාන සාමාන්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍යයට සම්මාන සාමාන්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගණිත විෂයයට වඩා සම්මාන සාමාන්‍යයක් තියෙන්න ඕනේ කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සමගම අපොදු දස් පෙළ විභාගයේ එක්වරකදී සීල විෂයන්ගෙන් සමත් වෙන්න ඕනේ කියලා තමයි මේදී කියලා තියෙන්නේ. සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර. ඒත් එක්කම කියලා තියෙනවා පාස් සඳහන් සුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවය දක්වනු ලබන බවට. ඒ තමයි පිළිගත් ආයතනයේ ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් පිළිබඳ පිළිගත හැකි සුසුකමක් තියෙන්න ඕන කියලා තමයි කියලා තියෙන්නේ. ඒ සමගම පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර දෙකක පළපුරුද්දක් තියෙන්න ඕන කියලා තමයි කියලා තියෙන්නේ. තනතුරට විශේෂ වූ සුසුකම් විදිහට අපිට දක්වලා තියෙන්නේ. ඉතින් දක්වා ඇති සුසුකම් වලට අමතරව අයිදුම් කරුවන් කළමනාකරන සහකාර ගබඩා බාරකරු තනතුරට විශේෂිත වූ පාස් සුසුකම් සපුරා තියෙන්න ඕන කියලා තමයි කියලා තියෙන්නේ. ඒ තමයි ගබඩාකරණය පිළිබඳ අවම වශයෙන් වසරක පළපුරුද්දක් වූ අපොතු සාමාන්‍ය පෙළ විභාගයේදී වාණිජ්‍ය විෂය සමත් වීම තිබීම හෝ අපොතු දස් පෙළ විභාගයේදී ගිණුම්කරණය විෂය ඔයාලා සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. සටහනක් වශයෙන් දක්වා දෙනවා විශ්වවිද්‍යාලය විසින් තීරණය කරන ලබන පරිදි තෝරා ගන්න ලබන අයිදුම් කරවන්න විසින් ආරක්ෂක තැන්පතුවක් තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මීළඟට දක්වා තියෙන මේ තනතුර දාලා වැටුප් පරිමාණය ඒ ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 49475ක මුදල ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනාත් සමග රුපියල් 58655 දක්වා මාසික වැටුපට ගන්න පුළුවන් බව තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර බඳ ගැනීම සිදු කරන්නේ ලිඛිත පරීක්ෂණයක් මගින් කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදු කරනවා කියලා තමයි දක්වලා තියෙන්නේ. ඔයාලට ලිඛිත පරීක්ෂණ මගින් ලකුණු 175ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයෙන් 125ක් ඔයාලට ලකුණු හිමි වෙනවා. ඒ අනුව තමයි ඔයාලව තනතුරට තෝරාපත් කරගැනීම සිදු කරන්නේ. ලිඛිත පරීක්ෂණ ගැන කතා කරොත් ලිඛිත පරීක්ෂණ ආදාළ විෂය නිර්දේශන වශයෙන් දක්වලා තියෙනවා. සිංහල හෝ දෙමළ හා ඉංග්‍රීසි භාෂා දැනුමට ඔයාලට ප්‍රශ්න හිමි වෙනවා. බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනීම ආශ්‍රිත ප්‍රශ්න ඔයාලට හිමි වෙනවා. ඒ වගේම පරිගණක දැනුම සහ නියමිත විෂය දැනුම සම්බන්ධයෙන් ඔයාලට ප්‍රශ්න හිමි වෙනවා. ඉහ සඳහන් කළ සුසුකම් වලට අමතරව අයදුම් කරන පාස් සුසුකම් ලබා තියෙන්න ඕන කියලා මෙහි කියලා තියෙනවා. ඒ තමයි අයදුම්පත් යොමු කරන ඔයාලා ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 18ට නොඅඩු හා වයස අවුරුදු 30ට නොවැඩි විය යුතුයි කියලා තමයි මෙහි කියලා තියෙන්නේ. ඒ වගේම මනා චරිතවත් පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ තනතුර විදිහට අපිට දක්වා තියෙන්නේ කළමනාකරන සහකාර පොත් තබන්නා යන තනතුර. මෙහිදී තුන්වන ශ්‍රේණියට තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. මේ තනතුර දා සුසුකම් ගැන කතා කරොත් අවුරුදු සාමාන්‍ය පෙළ විභාගයේ පාද සඳහන් විෂයන් වලින් සම්මාන සාමාන්‍ය සහිත විෂයන් 6ක් ඔයාලා එක්වරකදී සමත් වෙන්න ඕනි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඔයාලා සම්මාන සාමාන්‍ය තියෙන ඕන විෂයන් අතරට සිංහල භාෂාව දෙමළ භාෂාව එක් භාෂාවකට වඩා සම්මාන සාමාන්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි සාහිත්‍යයට වඩා සම්මාන සාමාන්‍යයක් තියෙන්න ඕනේ. ඒ වගේම ගණිත විෂයයට වඩා සම්මාන සාමාන්‍යයක් තියෙන්න ඕනේ කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒත් සමගම අපොතු උසස් පෙළ විභාගයේ එක්වරකදී සීල විෂයන්ගෙන් සමත් වෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර. ඒත් එකම කියලා තියෙනවා පාද සඳහන් සුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනවා කියලා. ඒ තමයි පිළිගත් ආයතනයෙන් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක යෙදුම් පිළිබඳ පිළිගත හැකි සුසුකමක් තියෙන්න ඕනේ. ඒ සමගම පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර දෙකක ඔයාලට පළපුරුද්දක් තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඊළඟට තනතුරට විශේෂිත වූ සුසුකම් වශයෙන් දක්වා තියෙන්නේ නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව අමාත්‍යාංශයේ යටතේ ඇති කාර්මික විද්‍යාලයකින් හෝ ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයකින් ලබාගත් ගණකාධිකරණයේ ශිල්පය පිළිබඳ ජාතික සහතික පත්‍රයක් හෝ පිළිගත් ආයතනයකින් පිළිගමනු ලබන ඒ හා සමාන සුසුකමක් තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. එහෙම නැත්නම්
අපසු දස්පෙළ විභාගයේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් සමත් වී තියෙනවා කියලා මේදී කියලා තියෙනවා. මේ තනතුර දාලා වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 49475ක් මුදල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනුකූල දීමන සමග රුපියල් 58655 දක්වා මාසික වැටුපට යන්න පුළුවන් බව තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට බඳවා ගැනීම සිදු කරන්නේ ලිඛිත පරීක්ෂණයක් මගින් සහ සම්මුඛ පරීක්ෂණයක් මගින් කියලා තමයි දක්වලා තියෙන්නේ. ඔයාලා ලිඛිත පරීක්ෂණයේ ලකුණු 75%ක් හිමි වෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේ ලකුණු 125%ක් හිමි වෙනවා. ලිඛිත පරීක්ෂණ ගැන කතා කරද්දී ඊට අදාළ විෂය නිර්දේශන අපිට දක්වා තියෙන්නේ. සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව දැනුම පරීක්ෂා කිරීම සඳහා ප්‍රශ්න හිමි වෙනවා. බුද්ධි පරීක්ෂණය සහ සාමාන්‍ය දැනීම ආශ්‍රිත ප්‍රශ්න උත්තරට යොමු වෙනවා. පරිගණක දැනුම ආශ්‍රිත ප්‍රශ්න වලට හිමි වෙනවා. ඒ වගේම නියමිත විෂය දැනුම ආශ්‍රිතවත් ප්‍රශ්න වලට මේ ආකාරයට හිමි වෙනවා. ඊට සඳහන් කළ යුතු සූසුකම්කට අමතරව අයදුම්කරුවන් පහත සඳහන් සූසුකම්ද ලබා තියෙනවා කියලා තමයි මේදී කියලා දෙන්නේ. ඒ තමයි මේ තනතුරට අයදුම්පත් යොමු කරනවාලා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 18 නොඅඩු හා වයස අවුරුදු 30ට නොවැඩි විය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම මනා චරිතවත් පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා තමයි මේදී තනතුරට සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි දක්වා තියෙන තනතුර තමයි ආරක්ෂක පරීක්ෂක දෙවන ශ්‍රේණියේ තනතුර. මේ තනතුර දා සූසුකම් ගැන කතා කරලා අපොත සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩි වාර ගන්න එකදී විෂයන් 6කින් වන සමත් වී තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සමගම සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව හෝ සාහිත්‍ය සහ ගණිතය යන විෂයන් ඇතුළු සාමාන්‍ය සාමර්ථ්‍ය 5ක් වල ලබා තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. පොලිස් හෝ හමුදා සේවයේ හෝ විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂක සේවයේ හෝ පිළිගත් ආරක්ෂක සේවයක අවම වශයෙන් වසර 5ක සතුටුදායක සේවා කාලයක් වල සම්පූර්ණ කර තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලට ක්‍රියාකාරී වල සහභාගී වෙලා තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට කායික සුසුකම් වශයෙන් බලනවා ඔයාලගේ උස අඩි 5යි අඟල් 4කට නොඅඩු විය යුතුයි. පපුව අඟල් 34කට නොඅඩු විය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඔයාලට මේ තනතුරට දාලා වයස් පරිමාණය ගැන කතා කරොත් වයස අවුරුදු 18 නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුරට වැටුප් පරිමාණය ගැන කතා කරොත් ඔයාලට මාසික රුපියල් 49475 මුදල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනා සමග රුපියල් 58655ක මාසික වැටුපට යන්න පුළුවන් බව තමයි මේදී තනතුරට සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට බඳවා ගැනීම සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂාවෙන් කියලා තමයි මේදී දක්වලා තියෙන්නේ. ඊළඟට අපිට දක්වා තියෙන තනතුර තමයි රියදුරු තනතුර. තුන්වෙනි ශ්‍රේණිය තමයි මේදී බඳවා ගැනීම සිදු කරන්නේ. මේ තනතුර දාලා අවශ්‍ය සුසුකම් ගැන කතා කරොත් අපොත සාමාන්‍ය පෙළ විභාගයේ දෙවරකට නොවැඩි වාර ගන්න එකදී විෂයන් 6කින් වල සමත් වී තියෙන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සමගම සම්මාන සමාර්ථ දෙකක් තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සමගම මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද බර වාහන සඳහා රියදුරු බලපත්‍රය ලබා දීමෙන් සහ එම බලපත්‍රය ලබා ගැනීමෙන් පසු ආම වශයෙන් වසර 3ක රියදුරු තනතුරේ පළපුරුද්දක් තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුරේ වයස් පරිමාණය ගැන කතා කරලා මේ තනතුරට අයදුම්පත් යොමු කරනවාලා වයස අවුරුදු 18 නොඅඩු විය යුතු අතර වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඊළඟට අපි දක්වා තියෙන්නේ මේ තනතුරට අයදුම්පත් යොමු කරනවාලා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරික හා මානසික යෝග්‍ය පුද්ගලයෙක් වෙන්න ඕනේ කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුත් පුද්ගලයෙක් යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුර දාලා වැටුප් පරිමාණය ගැන අපිට සඳහන් කරලා තියෙන්නේ. ඔයාලට මාසික රුපියල් 48500ක මුදල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනස් සමග රුපියල් 55845ක මාසික වැටුපට යන්න පුළුවන් බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුර බඳවා ගැනීම සිදු කරන්නේ විභාග සම්මුඛ පරීක්ෂණයක් මගින් හා වෘත්තීය පරීක්ෂණයක් මගින් කියලා තමයි මේදී දක්වා තියෙන්නේ. ඊළඟට අපි දක්වා තියෙන්නේ මේ තනතුරට ඔයාලා කොහොමද අයදුම්පත් යොමු කරන්න කියලා. ඒ ගැන කතා කරොත් අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත ద్వාරය gw.ac.lk යන වෙබ්සයිට් එක හරහා වේකන්සිස් යටතේ ඒවා ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. අයදුම්පතේ රුඩ පිටපතක් ඩවුන්ලෝඩ් කරලා අයදුම්කරු විසින් අත්සන සහතික කරලා 2026 මාර්තු 5 වන දින හෝ එදිනට ප්‍රථම ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් සහකාර ලේකකාධිකාරී ආයතන අනධ්‍යයන අංශය ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය නුවරපාර යක්කල යන ලිපිනයට ඔයාලා ලියාපදිංචි තැපෑලෙන් යවන්න ඕන කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒත් එකම කියලා තියෙනවා වෙබ් අඩවියට දක්වා ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන් පෝර්ටල් පිවිසීමට ප්‍රථම වෙබ් අඩවියේ පළ කර ඇති දැනීම මගින් ඉල්ලා ඇති සීලම ලේඛනවල මුදු පිටපත් කලින් සූදානම් කරලා තමයි ඔයාලා තියාගන්න ඕනේ. ඊළඟට අපිට කියලා තියෙන්නේ අයදුම්කරුවන් විසින් නැවත නොගෙවනු ලබන රුපියල් 750ක අයදුම්පත් හා විභාග ගාස්තුවක් ඔයාලා ගෙවන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. විභාග ගාස්තුව ඔයාලට මෙහි දක්වා තියෙන මහජන බැංකුව යක්කල යන ගිණුම් අංකයට බැර කරලා අදාළ රිසිට්පතෙහි මුදු පිටපත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දක්වා ඇති පරිදි PDF ලෙස ඔයාලට අප්ලෝඩ් කරන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. එහි මුල් පිටපත අයදුම්පත් සමග එවිය යුතුයි කියලා තමයි තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වූ පද්ධතිය ඔන්ලයින් ඇප්ලිකේෂන් පෝර්ටල් එක 2026 පෙබරවාරි 16 වන දින සිට 2026
මාර්තු 5 වන දින දක්වා විවෘතව තියෙනවා කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. තාක්ෂණික ගැටලු හෝ විමසීම් වේ නම් මේ දක්වා තියෙන දුරකථන අංකයට අමතලා ඔයාලට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ආයුධ පත්‍රයේ බාහිර ලිපි කවරේ ඉහළ වම් කෙරවලේ අදාළ තනතුරු පැහැදිලිව සඳහන් කරලා තමයි ආයුධ පත් යොමු කරන්න ඕනේ. අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලි වීම, සෝසුකම් සනාථ කිරීමට අදාළ සහතිකව සහතික කරන ඡායා පිටපත් අමුණා නොතිබීම, මුදල් ගෙවූ ලදුපත අමුණා නොතිබීම සහ ආයුධපත් නියමිත දිනට පසුව ලැබීම හෝ වෙනම අවශ්‍යතාවන් සපුරා නොතිබීම ආයුධපත් ප්‍රතික්ෂේප වීමට හේතු වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. කිසියම් ආයුධපත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ නැවත සලකා බලන්න නොලබන බව තමයි හිදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. ඔන්න මම මේ වීඩියෝෙන් ගෙනාවේ ජම්පා වික්‍රමාදිත්‍ය දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරලා තියෙන තනතුරු පුරපුර රැසක් පිළිබඳව. ඉතින් මේ ආකාරයට තමයි මේ තනතුර දාලා සියලු විස්තර දාලා තියෙන්නේ. මීට අදාළ මම සියලුම links පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට link පයින් ගිහිල්ලා මීට අදාළ ආයුධපත සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊට අදාළ විස්තර වලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ රජයේ රැකියා, පෞද්ගලික රැකියා, රජයේ නිවේදන හා පාඨමාලා පිළිබඳ තොරතුරු එසේම ලබා ගැනීම ජොබ්ලස් එක YouTube channel subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන්. එහෙනම් ගිහින් එන්නම්. අපි තවත් අලුත් වීඩියෝකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.